ඔන්න ඉතින් යාළුවෝ දෙන්නෙක් හිටියා. දවසක් මේ දෙන්න යනවා මුහුදු විරලට බෙල්ලුව හිඳින්න. බෙල්ලන් වෙළඳපොළට අරන් ගිහිල්ලා විකුණලා මේ අය දවසේ වියදමට කීයක් හරි හොයා ගන්නවා. ඉතින් දෙන්නම බෙල්ලන් එකතු කරනකොට එක යාළුවෙකුට විශාල බෙල්ලෙක් හම්බ වෙනවා. මේක දැකපු අනිත් යාළුවාගේ හිතට එනවා අනේ මටත් ලොකු බෙල්ලෙක් හම්බුණා නම් ලොකු ගානකට දෙන්න පුළුවන්. අරුවට නම් ලොකු බෙල්ලෙක් හම්බුණා. ඒක විකුණලා ඌ ලොකු ගානක් හොයාගනී. මාත් ලොකු බෙල්ලෙක් හොයාගන්න ඕනි. එතකොට මටත් ලොකු ගානක් හොයාගන්න පුළුවන් කියලා ඉතින් දැන් ලොකු බෙල්ලෙක් හොයන්න පටන් ගන්නවා. කොච්චර මහන්සි වුණත් ලොකු බෙල්ලෙක් හොයාගන්න බැරි වුණා. ලොකු බෙල්ලන් හොයන අතරේ හම්බ වුණු පොඩි බෙල්ලන් තරහින් විසික් කරන්න පටන් ගත්තා. මොකද ඔහුගේ හිතේ තිබුණේ ලොකු බෙල්ලන් පිළිබඳ අදහස විතරයි. මට මොකටද පොඩි බෙල්ලන්? මට ඕනේ ලොකු බෙල්ලන් විතරයි කියලා. හම්බ වෙන පොඩි බෙල්ලන් ඔක්කොම විසික් කරන්න පටන් ගත්තා. උදේ ඉඳන් හැන්දෑව දක්වා හෙව්වත් එක ලොකු බෙල්ලෙක්වත් ඔහුට හම්බුනේ නැහැ. රෑ බෝවිගෙන එන නිසා ඔවුන් දෙදෙනා ගෙවල් බලා යන්න පිටත් වුණා. ලොකු බෙල්ලෙක් හොයපු යාළුවා හිස් අතින් තමයි ගෙදර යන්නේ. අනිත් යාළුවා ළඟ ලොකු බෙල්ලෙක් වගේම පොඩි බෙල්ලන් ටිකකුත් හිටියා. ගෙදර යන ගමන් මේ යාළුවා Taman ළඟ තිබුණු බෙල්ලන් විකුණනවා. ලොකු බෙල්ලට රුපියල් 1000ක් හම්බුණා. ඒ වගේම ඔහු ළඟ තිබුණු පොඩි බෙල්ලන්ට රුපියල් 3000ක් ලැබුණා. මේක දැක්ක අර යාළුවාට ගොඩක් දුක හිතුණා. අනේ මට හම්බුණු පොඩි බෙල්ලන් ඔක්කොම විසික් කරානේ. මං ඒවා විසික් කරේ නැතිනම් යාළුවාට වඩා හොඳ ගාණක් හොයාගන්න තිබ්බා. ඉතින් ඔහුගේ යාළුවා කියනවා මචං ඔබ විසි කරපු පොඩි බෙල්ලෝ ටික තමයි මං එකතු කරගත්තේ. ඒ පොඩි බෙල්ලන්ට තමයි මට රුපියල් 3000ක් ලැබුණේ. මේ කතාව අහපු යාළුවා තවත් කනගාටුවටපත් වුණා. මං හිතනවා දැන් මේ කතාවේ අරමුණ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි අපේ ජීවිත තුළ ගොඩක් දුරට ලොකු දේවල් හොයන්න ලබාගෙන තමයි මහන්සි වෙන්නේ. පොඩි දේවල් පොඩි අවස්ථා මග හරිනවා. නොසලකා හරිනවා. නමුත් මතක තියාගන්න පොඩි දේවල් වල පවා ලොකු වැදගත්කමක් තියෙනවා කියන එක. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතේට ලැබෙන පොඩි දේවල් වලට පවා අද ඉඳලා අවධානය යොමු කරන්න. මේ කතාවෙන් ඔබ ගන්න ඕනේ මං අද ඉඳලා පොඩියට හිතනවා පොඩි දේවල් කර ඉන්නවා කියන එක නෙවෙයි. වැරදි විදිහට තේරුම් ගන්න එපා. වෙනදාටත් වඩා ලොකුවට හිතන්න. ලොකු දේවල් කරන්න. හැබැයි යන ගමනේදී ලැබෙන පොඩි දේවල් පොඩි අවස්ථාවලටද අවධානය යොමු කරන්න කියන එක තමයි මේ කතාවෙන් ඔබ ගත යුත්තේ. බලන්න මේ කතාවේදී යාළුවන් දෙන්නටම තිබුණ එකම ඉලක්කය. ඒ තමයි කීයක් හරි හොයා ගැනීම. පළමු යාළුවා ලොකු පොඩි දෙකටම අවධානය ලබා දුන්නා. දෙවෙනි යාළුවා ලොකු දේවල් වලට විතරයි අවධානය දුන්නේ. පොඩි ඒවා ගැන හිතුවේ නැහැ. ඉතින් ඒ නිසාම අවසානයේදී ඔහුට රුපියලක්වත් ලැබුණේ නැහැ. අවසාන වශයෙන් ඔයාලට මතක් කරන්න තියෙන්නේ පොඩි වෙනස්කම් තමයි ඔබව සාර්ථකත්වයට අරගෙන යන්නේ. නැවතත් මෙවැනි වටිනා කතාවක් සමගින් හමුවීමට බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබට යහපතක්ම වේවා.